නංගි මේ අපි ඇවිල්ලා අන්දාකාන් කියන පත්තරෙන් අපිට දැනගන්න ඕනේ ක්‍රිකට් ගැන ඕගොල්ලන්ගේ තියෙන හැඟීම් මොකක්ද කියලා. අයියෝ මං ක්‍රිකට් වලට කැමති නෑ. ඒ මොකද? ඒකේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා ගහනවානේ. ඒකට මං කැමති නෑ. අනිත් එක ඉතින් ඔය දෙන්න දෙපැත්තෙන් ගහද්දී 11ක් වටේ බලාගෙනත් ඉන්නවනේ. ඒක ඇත්තට උචිත නෑනේ. ඒ කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ කැමති නැත්තේ දෙන්නෙක් දෙපැත්තෙන් නම් ගහනින්දනේ. හරි හරි ලියගන්න. ඒක සදාචාරයට පටහැනි, සම්මතයට පටහැනි, අසම්මතයි. carry on මේ බලපන් මිනිහෙක්ට ප්‍රශ්නයක් ගන්න හිතෙනවද කියලා. මේ මොන කොලමක්ද මේ? ඒ කොලමක් නෙමෙයි. අපි අන්දාකාන් පත්තරේ අපි ක්‍රිකට් ගැන රිසර්ච් එකක් කරනවා. ක්‍රිකට් ගැන මොකක්ද ඔයාගේ අදහස්? අනේ නේ මම නම් ඔය ක්‍රිකට් වලට කැමතියි. ඇයි? ඒගොල්ලෝ බෝලේ දාන්න කලින් කෙල ගන්නවනේ. ඒකින්ද මම ක්‍රිකට් වලට ආස නැහැ. අනික ඉතින් ඒගොල්ලෝ බෝලේ දාන්න කලින් බෝලේ කෙලවර නියපොත්තෙන් හූරනවනේ. මං ඒවටත් කැමති නෑ. යකෝ ක්‍රිකට් ගැන අහුවම මගුලක් කතා කරනවා. මේ වරෙන් නම ලියාගන්න. ආසයිල් ක්‍රිකට් වල ඒ ගොඩක් ආසද? මේ එතකොට ආසම කරන ක්‍රීඩකයා කවුද? ගොඩාක් ඉන්නවානේ. බ්‍රෑන්ලාට කොහමද ආසද? යා පෙරින් පහර දෙනවා. මම එයාට කැමති නෑ ඒක නිසා. එතකොට ඔයා මුත්තයියා මුල්ලිදෙරන්ට කැමතිද? ආසයි. ඒ උනාට යා පන්දුව දඟ කවනවා වැඩිනේ. මෙහෙට ඔයා මේ නංගි ඔයා මොනවද හිතන්නේ ඉන්දියාවේ ඉන්න ගංගුලි ගැන? අපෝ යා අල්ලල්ල ඉන්නව විතරයි. ගහන්නේ. එතකොට නංගි අක්තාර් ගැන මොනවද හිතන්නේ? අපෝ එයා දානවට වැඩිය දමල ගහනවනේ. මේක නෙමෙයි. ඔයා මොකද හිතන්නේ ලෝක ප්‍රසිද්ධ සනත් ජයසූරිය ගැන? අනේ මං ආසම යාට. මං එයාගේ වැඩියෙන්ම කැමති හුක් ෂොට් එකට. බැක් ෂොට් එකට කැමති. එතකොට සයිඩ් අප්‍රිඩි ගැන ඔයාට මොකද හිතෙන්නේ? යානේ බිලවක ආවේශ විලාවකින් ගහගෙන යනවනේ. මට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නේ කමන්න නැද්ද ඇහුවා? මැග්‍රාඩ්ගේ බෝල ගැන මොකද හිතෙන්නේ? එයා නම් ඉතින් හොඳයි. ඒ උනාට ඉතින් එයා 6ක් දැම්මොත් 3ක් දාන්නේ කකුලට. ඔයා දීපු